හොස්පිටල් එක මොකද්ද? බබා හම් වෙනකොට හස්බන්ඩ් ළඟ ඉන්න පුළුවන් වුණාද? කවුද මගේ වියෝජි? බලන්න පස්සේ මට කිසිම ලෙඩක සපෝට් එක කොහොමද? ඔය වගේ විස්තර මම අද ඔයාලට මේ වීඩියෝකින් අරගෙන එනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. Hi, welcome to my YouTube channel. සුබ දවසක් ඔයාලට. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. මමත් ගොඩක් හොඳින් ඉන්නවා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පළවෙනි වරට අම්මා කෙනෙක් වෙච්ච මගේ අත්දැකීම. මගේ හොස්පිටල් එක මොකද්ද? බබා හම් වෙනකොට හස්බන්ඩ් ළඟින් ඉන්න පුළුවන් වුණාද? කවුද මගේ වියෝජි? බලුණාට පස්සේ මට කිසිම ලැබිච්ච සපෝට් එක කොහොමද? ඔය වගේ විස්තර මම අද ඔයාලට මේ වීඩියෝකින් අරගෙන එනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මුලින්ම මම කියන්නම් මගේ වියෝජි කවුද කියලා. මගේ වියෝජි විජිත් විද්‍යාභූෂණ ડોක්ටර් නයිනල්ස් හොස්පිටල් එකේ ලංකා හොස්පිටල් එකේ හොස්පිටල් දෙකේම ડોක්ටර් ඉන්නවා. ડોක්ටර් ගැන කියනවා නම් ડોක්ටර් ඇත්තටම හිපිටින්න කෙනෙක් වගේ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන දේවල් ડોක්ටර්ත් එක්ක කතා කරන්න පුළුවන්. කිසිම කලබලයක් නැහැ. අපි දන්නේ හැම දෙයක්ම ડોක්ටර්ගෙන් අපිට අහන්න පුළුවන්. මගේ හොස්පිටල් එක ගත්තොත් නයිනල්ස් හොස්පිටල් එක ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට කරන්න දෙයක් තිබුණේ නැතරම් මම රැවල් දෙකක් හොස්පිටල් එකේ හිටියා. ඒ නර්ස්ලා හැමදේම බබායි කරලා දෙනවා මගේ සහ බබාගේ. මගේ අම්මත් මගේ හස්බන්ඩ්ත් ළඟින් හිටියා. හැබැයි ඒගොල්ලන්ට එහෙම ලොකු දෙයක් කරන්න තිබ්බේ නැහැ. එයාලා බබාට කිරි ටික දෙන දේ පවා හරි පිළිවෙලට වෙලාවට අපිට කරන්න ලොකු සපෝට් එකක් දෙනවා. thank you නයිනල්ස් ස්ටාෆ් එකට. මම මේ වෙලාව ඒගොල්ලන්ට ස්තුති කරන්න වෙලාවක් කරගන්නවා. ඉතින් මම දැන් කියන්නම් මගේ අත්දැකීම. මුලින්ම කියන්න ඕනේ මම සති 38 ක්ලිනික් එකේදී ડોක්ටර් ගාවට ගියාට පස්සේ ડોක්ටර් කිව්වා සති 39 ක්ලිනික් එකේදී PV එකක් කරලා හරියටම හොස්පිටල් ඇඩ්මිට් වෙන ඩේට් එක කියන්නම් කියලා. ඒ වෙනකොටත් මට කියලා තිබ්බ ඩේට් එක වෙන්නේ මගේ ඩියු ඩේට් එක වෙන්නේ ජූනි 15. ඊට පස්සේ ජූනි 9 වෙනිදා මම සති 39 ක්ලිනික් එක තිබ්බේ. මම 39 ක්ලිනික් එකට ගියාට පස්සේ මම PV කරා. PV කරලා ඉවරලා ડોක්ටර් කිව්වා ඔයා 13 රෑ ඇඩ්මිට් වෙන්න. 13 මේ දවසේ ඉඳලා 13 වෙනකම් ඔයාට අමාරු නොවුනොත් අපි 13 රෑ අමාරු වෙන බෙහෙත් දීලා අමාරු කරලා බබාව ගන්න ලෑස්ති වෙමුයි කියලා. ඒතර මට ගොඩක් සතුටුයි. දවස් දෙකක් කලින් යා මං ළඟට එනවනේ වගේ එකක් තමයි මට දැනුනේ. ඩේට් එක කලින් වෙච්ච එක ගැන මට ගොඩක් සතුටු හිතුණා. හරි මම දැන් ඔයාලට කියන්නම් TV එකක් කිව්වම ගොඩාක් අය බය වෙනවා. ඇත්තටම මමත් ගොඩක් බයෙන් හිටියේ TV කියන්නේ මොකක්ද? TV එක කියන දේ කරනකොට ගොඩක් අපහසුයි, රිදෙනවා, ඒක දරා ගන්න බෑ. ඒ වගේ දේවල් අපිට වටපිටාවෙන් අහන්න ලැබෙනවා. ඒකම එක එක දේවල් කියනවා. එහෙනම් මමත් ගොඩක් බයෙන් ගියේ පළවෙනි පාරට. ඒක නිසා මටත් ගොඩක් බයක් දැනුණා. ඒ වුණාට TV එක කරනකොට ඇත්තටම අපිට රිදෙනවා. ඒ කියන්නේ අපේ අපහසුයෙන් ඉන්නේ අපි ලොකු බාධාක් උස්සගෙන ගොඩක් අපහසුයෙන් ගෙවන කාලයක්. ඇත්තටම මේ කාලේ ගොඩක් අපහසු නිසා එන්නේ නැති TV එකක් කරනකොට රිදෙනවා. හැබැයි අපි කවුරුත් ඒකට බය වෙන්න හොඳ නැහැ. මොකද අපිට ඒ TV එක කරලා ඒ මොහොතේ විතරයි ඒ අමාරුව තියෙන්නේ. විනාඩි 5ක් විතර යනකොට ඒ අමාරුව හිමින් අඩු වෙලා යනවා. ඒක නිසා අපි ඒකට බය වෙලා ඒකට සූදානම් වෙන්න ඕනේ නැහැ. අපි බය වුණොත් එන්නේ ඒක තවත් අපහසු වෙන එක. ඇත්තට මට මුල් පාරදී ඒ දේ වුණා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා බය වෙන්න එපා. අපි එක පොඩ්ඩක් ඇඟට බර කරගෙන ඉන්න. එතකොට ඒක නෝමලි ડોක්ටර්ටත් කරන්න පහසුයි. අපිටත් අපහසුවක් දැනෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ TV එකෙන් පස්සේ ડોක්ටර් මට කිව්වා පොඩ්ඩක් බ්ලීඩ් වෙයි බය වෙන්න එපා. සාමාන්‍ය විදිහට බ්ලීඩ් වුණොත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ගොඩාක් අම්මලාට PV කරාට පස්සේ පළවෙනි පාරට බ්ලීඩ් වෙන්න මරණවයි කියලා. ඊට පස්සේ මම එදා ගෙදර ආවා. එදා 9 වෙනිදා. ඊට පස්සේ 10 වෙනිදා උදේ වෙනකොටත් මට පොඩ බ්ලීඩ් වුණා. දැන් 12කටත් වැඩිම බ්ලීඩ් වෙන්න. ඊට පස්සේ හස්බන්ඩ්ටත් අම්මටත් මගේ අම්මටත් කිව්වට පස්සේ එයාලා කිව්වා කොහොටවත් හොස්පිටල් එකට යන්න කියලා. මම ඊට පස්සේ මගේ බඩත් රෙඩි කරගෙන කොහොටවත් හොස්පිටල් එකට යන්න පිටත් වුණා.
ඊට පස්සේ එහෙන් ETU මාව දාලා මගේ UG ડોක්ටර් ගාවට මාව පෙන්නන්න යවුවා. ඊට ડોක්ටර් බලලා කිව්වා 1 සෙන්ටිමීටරවත් ඕපන් වෙලා නැහැ. ඒකෙන් බය වෙන්න දෙයක් නැහැ. බ්ලීඩ් වෙන එකත් ගොඩක් බ්ලීඩ් වෙන චුට්ටක් බ්ලීඩ් වෙනවා. ඇත්තටම අපිට ඒ ගැන අත්දැකීමක් තිබෙන තියෙන අපි හොස්පිටල් එකට ගියේ. දැන් ගෙදර ගිහිල්ලා හොඳට කාලා බීලා ඇවිදලා එන්න හොඳට ඇවිදින්න කියලා. මොනවා හරි අපහසුයක් දැනුනොත් හොස්පිටල් එන්නේ කියලා. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ පහෝදා 11 උදේම නාගත්තා. මම නාල ඉවර වෙලා උදේ 8ට වගේ මට මතක වෙලා උදේ 8ට විතර එකපාරටම මගේ වෝටර් බෑග් ඩැමේජ් වුණා. ඇත්තටම මම ගොඩක් බය වුණා. මගේ අම්මත් ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ මගේ අම්මත් ලෑස්ති කරගෙන මගේ අක්කලුයි මගේ අම්මයි අපි හොස්පිටල් යන්න පිටත් වුණා. ඊට පස්සේ හොස්පිටල් ගියාට පස්සේ මම ETU දැම්මා. ETU දාලා ඉවර වෙලා ඉතින් UG ડોක්ටර් කෙනෙක් මාව චෙක් කරා. බබාගේ heart beat එක මට පේන්ස් වෙනවද කියලා බැලුවා. ඒ වෙනකොටත් මට කිසිම අමාරුවක් තිබෙන්නේ නැහැ. අර වෝටර් බෑග් ඩැමේජ් වෙච්ච එක විතරයි. ඊට පස්සේ එයාලා මට කිව්වා බඩු ලෑස්ති කරගෙන මෙන්න ආවේ. අද ඔයාලට ඇඩ්මිට් වෙන්න වෙනවා. කියලා. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න ඕනේ කියලා ඒ ටික ලෑස්ති කරලා එනකම් මම ETU එකේ ඇඳට වෙලා හිටියා. ඊට පස්සේ අපි ඊට පස්සේ දෙකකට විතර පස්සේ අපේ රූම් එකක් දුන්නා. ඊට පස්සේ රූම් එක දීලා අපි රූම් එකට ගිහලා ඇත්තටම මේ දේවල් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද අපි හරි කලබලෙන් තමයි හොස්පිටල් එකට ගියේ. ඊට පස්සේ ඒ වෙනකොටත් මම රූම් එකට දාලා ඉවරලා රූම් එකේ ඉන්නවා ડોක්ටර් කෙනෙක්. ඒ ડોක්ටර් ඇවිල්ලා සැරින් සැරේට මාව චෙක් කරනවා. මට ඇඳෙන්නවත් බහින්න එපා කිව්වා. ඊට පස්සේ හොස්පිටල් එකේ නර්ස්ලා අපිව බලනවා. නර්ස්ලා අපිට හෙල්ප් කරනවා. ඇත්තටම මාරම සපෝට් එකක් තියෙනවා හොස්පිටල් එකේ. මම කෙනෙක්ට කියනවා නම් ඇත්තටම බය නැතුව තෝරගන්න ඕන හොස්පිටල් එකක් තමයි නයිනස් හොස්පිටල් එක කියන්නේ. ස්ටාෆ් එක මාරම කාරුණිකයි. කියන්න වචන නැහැ. ඉතින් දැන් ඔහොම ඉන්නකොට මට කිසිම ප්ලෑන් එකක් නැහැ. දවල් 11ක් වුණා. ඉතින් 2 විතර වුණා. මම කිසිම ප්ලෑන් එකක් නැහැ. හැබැයි මට ડોක්ටර් ඇවිත් කිව්වා ඔයා ගොඩක් කන්න එපා. පොඩ්ඩක් බඩගිනි ඉන්නම් කන්න. මොකද මේ අපි දන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ මම වස්ති කරා. වස්ති කරලා ඉවර වෙලා මම ලේබර් රූම් දාන්න රෙඩි කරා. ඊට පස්සේ ලේබර් රූම් එකට ගිහිල්ලා පැයක් දෙකක් විතර යනකොට මට ඕන පේන්ස් එන්න ගත්තා. මුලින්ම පේන්ස් යනවා කියලා කියන්නේ විනාඩි 10කට විතර සැරයක් මේ කොන්ද පැත්තෙන් ඇවිල්ලා මේ කකුල් වලින් පිට වෙන කැක්කුමක් තමයි වෙන්නේ. කොන්දෙන් ඇවිල්ලා යටි බඩෙන් ඇවිල්ලා මේ කකුල් වලින් පිට වෙන කැක්කුමක් තමයි ලේබර් පේන්ස් වලට එන්නේ. ඇත්තටම මට ඒක මුල් ටික අපිට දරා ගන්න බැරි කමක් නැහැ. දැන් ඉතින් නර්ස්ලත් කොහොමයා hina වෙලා එනවනේ මෙච්චර පේන්ස් ඇවිල්ලා hina වෙනවා එනවනේ කියලා. ඊට පස්සේ ඇත්තටම ටික ඒක ලඟ වෙන්න ගන්නවා. ඒ ලඟ නහම අපිට ඒක හරියම අමාරුයි දරා ගන්න. ඊට පස්සේ ලේබර් රූම් එකේ ડોක්ටර් ඇවිල්ලා මාව පීවි කරා. ඊට පස්සේ මගේ අතට මගේ UG ડોක්ටර් ඇවිල්ලා මාව පීවි කරා. ඒ වුණාට මගේ 3 සෙන්ටිමීටර් වලටත් වඩා අඩුවෙන් තමයි ඕපන් වෙලා තිබ්බේ. 8ට වෝටර් බෑග් ඩැමේජ් වුණාට හවස 4 වෙනකනොත් මගේ ඊට පස්සේ මාව ඉක්මනින්ම C සෙක්ෂන් එකට යන්න රෙඩි කරා. ඊට පස්සේ රෙඩි කරලා ඉවරලා මට ඒ වෙනකොට නෝමල් පේන්ස් උපරිමයෙන්ම එනවා. ඊට පස්සේ කොහොම හරි මට ඉන්ජෙක්ෂන් එක දෙනකොටත් හිරිවැටෙන්න මට ඒක දැනුන්නේ නැහැ. මොකද ඒකට හේතුව මට උපරිමයෙන්ම නෝමල් පේන්ස් එන්න ගත්තා. ඒකයි මට පිටුරල් තියෙනවනේ. ඇත්තටම අපේ ලේබර් රූම් එකේදී පිටුරල් ගන්න පුළුවන්. හැබැයි මගේ UG ડોක්ටර් මට කිව්වා පිටුරල් එක ගන්න එපා. මොකද මගේ තාම ඕපන් වෙලත් නැති හින්දා තවත් බබා හම්බෙන්න පරක්කු වෙයි කියලා. මොකද මම නෝමල් ඩෙලිවරි එකටම ලෑස්ති වෙලා හිටියේ. ඒක හින්දා මම වේදනාව අඩු වෙන්න මුලින්ම ඉන්ජෙක්ෂන් එකක් ගත්තා. ඊට පස්සේ අර ගෑස් එකක් දෙනවා. මම ගෑස් එක ගත්තා. හැබැයි මට ඒ කිසි දෙයකට අර ආපු වේදනාව නම් අඩු වුණේ නැහැ. මට උනේ අර ගෑස් එකට මට හොඳටම නිදිමත හැදුනා. අවසාන වෙනකොට මට අර ගෑස් ටික මේවා කරලා මට ගොඩාක් නිදිමතයි. මේ මම නෝමල් ඩෙලිවරි එකට රෙඩි වෙලා ඉන්න වෙලාව ලේබර් රූම් එකේදී ගත්ත ෆොටෝස් වගේක්. ඒ වුණාට අපිට හදිස්සියෙම ඉමර්ජන්සි සීස් එකට යන්න වෙනවනේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ චූටි මැනික අම්මේ ළඟට ආවේ. ඇත්තටම මේ වෙලාවේ අපිට දැනෙන දේ කියන්න වචන නැහැ. මම හිතන්නේ හැම අම්ම කෙනෙක්ටම එහෙම වෙන්නේ නැති. ඇත්තට මේ වට වෙලා ඉන්න ස්ටාෆ් එක
ඇත්තටම මෙහි පිට ඉන්න දෙවියෝ කිව්වොත් හරි. මොකද මේ වගේ චූටි පෙටව කී දෙනෙක් නම් එයාලා පරිස්සමින් අම්මලාගේ අතට අරන් දීලා ඇද්ද? ඔය ડોක්ටර් මගෙන් අහන්නේ ඔයාලට මම කිව්වේ දුවේක්ද පුතෙක්ද කියලා. ඊට පස්සේ මං කියනවා දුවෙක් කියලා. ડોක්ටර් කියනවා නෑ පුතෙක් ඉන්නේ. එහෙම. අනේ ඒ වෙලාවේ යා දුවෙක් වුණත් පුතෙක් වුණත් මට කවුරුණත් කමක් නැහැ. මට ඕනුනේ මගේ පැකිය මන් ළඟට ගන්න. ඔය බබාගේ ડોක්ටර් ඇවිල්ලා බබාව අරගෙන යන්න හදද්දි මං කියනවා අනේ මට තව පාරක් යාව බලන්න ඕන. චුට්ටක් මගේ ළඟට පෙන්නලා යන්න. එහෙම කියලා. ඔය ඒක නිසා ආයෙත් ගෙනල්ලා මගේ ෆ්‍රැන්චිව මටයි එයාගේ තාත්තිටයි ඔය පෙන්නන වෙලාව. ඇත්තටම කියන්න ඕන හස්බන්ඩ්ට ළඟ ඉන්න ලැබෙන එක. ඒක ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඉන්න හැම අම්මා කෙනෙක්ටම වටින දෙයක්. මොකද ඒ වෙලාවේ අපි බය වෙලා ඉන්නේ. ඒ වෙලාවේ අපේ කෙනෙක් ළඟ ඉන්නව තරම් අපිට කිසිම හයියක් නැහැ. මේ මගේ පැංචි කුක්කු බොන්න හරි හොරයා. ඒක නිසා අත්තම්මා එයාට ওই කුක්කු දෝල පොවන ගමන් තමයි ඉන්නේ. ඔය බලන්නකෝ මගේ පැංචි හොඳටම දොයි. ඔය නර්ස් කෙනෙක් ඇවිල්ලා කරන්නේ බබාලගේ ඉපදිච්ච දවසේ ටෙස්ට් වගේක් තියෙනවා. ඒගොල්ලන්ගේ යටිපතුල තුවාල කරලා චූටි ලේ බින්දු ටිකක් අරගෙන යනවා ඒකට. ඒකට තමයි ඔය ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ ඒක බබාලට රෙදෙන්නේ නැහැ. මගේ පැටියා නම් මේ වෙලාවේ හොඳටම නිදී. ඔය බලන්නකෝ යාට එක ගානක්වත් නැහැ. එයා හරි පරිස්සමින් තමයි මේ දේ කරන්නේ. මම ඔයාලත් එක්ක අරගෙන ආවේ මගේ ඩෙලිවරි එකේ මගේ අත්දැකීම. ඉතින් මේකේ කියන එකනට වෙනස් වෙන්න පුළුවන්. මේ කියපු හැම දෙයක්ම මම මගේ අත්දැකීමෙන් තමයි ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට මට හොස්පිටල් එකක ගියපු බිල් එක කොහොමද ඒ දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මේ වෙලාවේ ඔයාලා චුටි පැටියෙක් ගේන්න සූදානම්ින් ඉන්න අම්මා කෙනෙක් නම් ඔයාලටත් පරිස්සමින් ඒ වැඩ කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක් නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔයාලට. පුත්සන්නයි.